ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත බෞද්ධ පින්වතුනි මේ පින්වන්ත පිරිස මේ සූදානම් වෙලා සිටින්නේ මේ වස් කාලයේ පිදුරංගල ගම්මානයේ පිදුරංගල රජමහා විහාරස්ථානයේ මූලික කරගෙන පවත්වන්නා වූ ධර්මදේශනා පින්කම් මාලාවේ කිවෙනි පින්කමද 13 වෙනි පින්කම පවත්වන්නටයි. ඉතින් ඒ සඳහා සම්බන්ධ වූ ඔබ සියල දෙනාටත් ඒ වගේම සසුනක අසිරිය FB page එක හරහා සම්බන්ධ වෙන සියලුම දෙනාටත් ඒ වගේම සසුනක අසිරිය YouTube channel එක ඔස්සේ නරඹන ඒ සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දේශනාව ධර්මයේ අවබෝධ කරගන්නට නිවන් අවබෝධ කරගන්නටම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වතුනි, අද මේ පින්වන්ත පිරිසට බොහොම වටිනා වූ උතුම් ධර්ම දේශනාවක් පවත්වන්නටයි කල්පනා කරගත්තේ. පින්වතුනි, මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්නේ තමයි දැන් මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ විවිධ කොටස් වලට බෙදිලා ඉන්නවා. විවිධ ආකාරයේ කොටස් වලට බෙදිලා ඉන්නවා. මනුස්ස ලෝකේ ඉන්නවා, තව പ്രേත ලෝක වලට බෙදිලා ඉන්නවා. අසුර ලෝක, තිරිසන් ලෝක, නිරය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. ඔය විදිහට මේ සත්‍යාව කොටස් කරන්නේ කවුද කොහොමද? කවුරු හරි මේ කරන දෙයක්ද? කොහොමද මේක වෙන්නේ? දැන් හැමෝම එක විදිහට ඉන්න බෑ. දැන් වෙනස් වෙලා. විවිධ උප්පත්ති. කොහොමද? ඒකට හේතුව තමයි කර්මය. කර්මය නිසා තමයි දැන් මේ විදිහට විවිධ උප්පත්ති ලැබිලා තියෙන්නේ. මේ සත්‍ය කොටස් වලට බෙදිලා ඉන්නේ කර්මය නිසා. ඒ කොහොමද? දැන් මනුස්ස ලෝකයට ඇවිල්ලා උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලැබලා ඔන්න දැන් ඉගෙන ගන්නවා. හොඳට කරන කොටක් මහන්සියෙන් ඉගෙන ගන්න එක කරනවා. ඊට පස්සේ ඔන්න රැකියාවක් කරන්න පටන් ගන්නවා. රැකියාව කරන එකත් බොහොම උනන්දුවෙන් කැපවීමෙන් කරනවා. ඔන්න දැන් ගෙවල් හදන වැඩේ බොහොම උනන්දුවෙන් කැපවීමෙන් කරනවා. ඊට පස්සේ දැන් ගෙවල් හදලා තනියෙන් ඉන්නේ. ඔන්න දැන් විවාහයක් කරගන්න. ඔන්න දැන් ඒකටත් සුදුසු කට්ටිය හොයාගෙන විවාහයක් වෙනවා. ඊට පස්සේ ටික දවසක් යද්දී ඔන්න දරුවෝ හදනවා. ඔන්න දැන් දරුවෝ ඔන්න ඊට පස්සේ දරුවෝම ඉස්කෝලේ යවන්න පටන් ගන්නවා. ඊට පස්සේ දරුවන්ට අධ්‍යාපනය දීලා ඉවර වෙලා ඔන්න දැන් දරුවෝම රැකියාවකට යොමු කරන්න ඔන්න දැන් ඒකටත් මහන්සි වෙනවා. ඊට පස්සේ ඔන්න දරුවන්ගේ ගෙවලුත් හදලා දෙන්න ඔන්න දැන් ආච්චිලා සීයලා මේ අම්මලා තාත්තලා දෙන්න ඔන්න දැන් ඒකටත් මහන්සි වෙනවා. ඊට පස්සේ දැන් දරුවන්වත් විවාහ කරලා දෙන්න ඔන්න දැන් ආයේ හොයනවා. මගේ දුවට මගේ පුතාට හොඳ කෙනෙක් ඕනේ කියලා ඒකත් හොයනවා. හොයලා විවාහ කරලා දෙනවා. ඒකත් බොහොම උනන්දුවෙන් කරලා දෙනවා. ඊට පස්සේ දරුවා හම්බුනාට පස්සේ මොනපුරු මිනිපිරියෝ ටිකත් බොහොම ආදරයෙන් රැක බලාගෙන හැම වැඩක්ම මේ ආච්චිලා සීයලා තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. ඔය විදිහට හැම දෙයක්ම බොහොම උනන්දුවෙන් කැපවීමෙන් සිද්ධ කරනවා. හැබැයි එක දෙයක් අමතක වෙලා. මොකද ඔය කියපු හැම කාරණාවක්ම උනන්දුවෙන් කරනවන්නේ කැපවීමෙන් කරනවා. හැබැයි අමතක වුණා මොකක්ද? සිල් රකින්න අමතක වුණා. ඒකට කැපවීමක් නැහැ. ඒකට උනන්දුවක් නැහැ. දන් දෙන්න ඒකට කැපවීමක් නැහැ. ඒකට උනන්දුවක් නැහැ. මේ විදිහට සීලයන් ආරක්ෂා කරන්න, දන් දීම ආදී යහපත් කටයුතු සිද්ධ කරන්න
මේ ධර්ම මාර්ගයේ යන්න ඒකට කැපවීමක් නැති වුණා, ඒකට උනන්දුවක් නැති වුණා, අනිත් හැම දෙයකටම වෙලාව තිබුණා, ඒකට වෙලාව තිබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඊට පස්සේ දැන් මනුස්ස ලෝකේ ඉපදුනා, පින් කරගත්තේ නැහැ. අන්න දැන් උප්පත්තිය ලබනවා කොහෙද? එක්කෝ නිරයේ, එක්කෝ പ്രേත ලෝකේ, නැත්තම් තිරිසන් ලෝකේ, නැත්තම් අසුර ලෝකේ. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඔය විදිහට තමයි කර්මය සාධාරණීය විදිහට සත්‍යව කොටස් වලට බෙදයි. එතකොට මේ කරන කර්මය දැන් ඔය විදිහට සත්‍යව කොටස් වලට බෙදනවා. ඒ විතරක් නෙමෙයි, කරපු කර්මය පිටිපස්සෙනුත් එනවා. කොයි විදිහටද එන්නේ? මේ කර්මයක් යම්කිසි කෙනෙක් සිද්ධ කරොත් ඒකෙ මිදෙන්න නම් බෑ. තමන් කරන දේ තමන්ගේ පිටිපස්සෙන් එනවාමයි. කරත්ත රෝධයක් වගේ පිටිපස්සෙන් එනවාමයි. එතකොට මේ කර්මයෙන් ගැලවෙන්න රහතන් වහන්සේලාටත් බැරි වුණා. බුදුරජාණන් වහන්සේටත් බැරි වුණා. එහෙම බැරි වුණා නම් අපි කවුද? නේ? බුදුරජාණන් වහන්සේලාට කර්මයෙන් වළකින්න බැරි වුණා නම්, බේරෙන්න බැරි වුණා නම් අපි කවුද? අද මේ කතා කරන්න යන්නේ සසරේ කරපු දේවල්. අකුසල් කර්ම, ඒ අකුසල කර්ම විපාක දුන්න ආකාරය. විවිධ ආකාරයට විවිධ උදවියට මේ සසරේ කරපු අකුසල කර්ම විපාක දුන්න ආකාරය තමයි අපි මේ කතා කරන්න හදන්නේ. මම දැන් කිව්වනේ රහතන් වහන්සේලාට මිදෙන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට මිදෙන්න බැරි වුණා ඒ කර්ම. ඔබ දන්නවද එක් අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කර කර ඉද්දී උන්වහන්සේට කොන්දේ කැක්කුමක් හැදෙනවා. මේ කොන්දේ කැක්කුම හැදුනට පස්සේ උන්වහන්සේ කියනවා සරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා එතන. ඇවිල්ලා ධර්මයේ දේශනා කරන්න මම චුට්ටක් ඇලවෙන්නම් කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඇලවිලා ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේ තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඔන්න ඔය ආකාරයේ බුදුරජාණන් වහන්සේට අවස්ථා කීපයකම කොන්දේ කැක්කුම හැදුණා. මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේට කොන්දේ කැක්කුම හැදෙන්න මොකක්ද හේතුව? ඒකට හේතුව තමයි පෙර භවයක අපේ බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලැබලා හිටියා මල්ලව පොර සූරයෙක් විදිහට. කවුද මල්ලව පොර සූරයෙක් කියන්නේ? රෙස්ලින් එහෙම ගහගන්න දන්නවනේ. එතකොට ඔය වගේ අවස්ථාවක හොඳ ශක්ති සම්පන්නව හිටියා. ඔය වගේ අවස්ථාවක ඒ තරගයක් අතරතුර අනික් ප්‍රතිවාදියව අල්ලලා පොලේ ගහනවා. පොලේ ගහපු පාර කොන්ද කැඩෙනවා. කොන්ද කැඩෙනවා. ඒ කොන්ද කඩපු එකේ විපාකය තමයි අර විදිහට බුදු වෙලත් පිටිපස්සෙන් ආ. මොකද්ද කරපු විපාකය? තව කෙනෙකුගේ කොන්ද කැඩුවා. ඒකේ විපාකයේ විදිහට කොන්දේ කැක්කුම හැදුනා. පොඩි ප්‍රශ්නයක් අහනවා. කොන්ද අමාරුවෙම තියනවද? තියනව නේද? දැනටත් හැදිලාද දන්නේ නැහැ ඉඳගත්ත ටිකට. එතකොට දැන් හිතා ගන්න පුළුවන් කොන්දේ අමාරුව දැන් තියෙනවා නම් මොකක්ද හේතුව කියලා. සසරේ එහෙනම් මොකද කරලා තියෙන්නේ ඔබ? කොන්දු කඩලා. ඔයගොල්ලෝ කරලා තියෙන්නේ කොන්දු කඩලා. ඒකේ විපාකය තමයි ඔය කොන්දේ අමාරු. අනු විපාකයක් විදිහට එන්නේ කොන්දේ කැක්කුම. ඊට වැඩිය තව තියෙනවා ධර්ම විපාක. අනු විපාකයක් විදිහට තමයි කොන්දේ කැක්කුමේ. එතකොට හිතලා බලන්න
ඔයගොල්ලන්ට ඔය දැනෙන වේදනාව සසරේ තව සත්‍යයකට දුන්න වේදනාවක්මයි ඔය පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. තරහ ගිය වෙලාවට කියනවා නේද? මම ඉස්තන කොන්ද කඩනවා කියලා. ඈ? එහෙම කියනවා නේද? අන්න වැඩි කඩන්න පුළුවන්. හැබැයි විපාකේ එද්දී අනියම තමයි ඉඳ දරා ගන්න වෙන්නේ. කොන්දේ කැක්කුම සමහර දවස්වලට හැදලා නැකිට ගන්න බැරුව ඇඳේ දුක් විඳපු අවස්ථා මතකද? හැබැයි ඒ වෙලාවේ හිතුණාද සසරේ මේ මමත් මොන හෝ සත්‍යයේගේ කොන්දේ කඩපු එකේ අකුසල කර්මයක් නේද මේ විපාක දුන්නේ කියලා? හිතුනේ නෑ නේද? ඔන්න විපාක එද්දී හරිම භයංකාරයි. විපාක එද්දී හරිම භයංකාරයි. ඒක නිසා කොයිම වෙලාවකවත් වචනෙන්වත් ඒ දේ කියන්න එපා හිතට. හිතින් කියන්න එපා. වචනෙන්වත් කියන්න එපා. මොකද එච්චරටම භයංකාරයි. මතක් කරගන්න. කොන්දේ අමාරුවක් එන හැම වෙලාවම මතක් කරන්න සසරේ කාට හරි දුන්න ගින්නක්ම තමයි මට මේ ඇවිලිලා තියෙන්නේ කියලා. ඒක නිසා මොනම හේතුකටවත් කිසිම සත්‍යයකට කරදරයක් හිරිහැරයක් නම් කරන්නේ නැහැ කියන සිතුවිල්ල හිතට ගන්න. අන්න ඒකයි කරන්න. ඔය එක අවස්ථාවක්. තව අවස්ථාවක චින්චමාන්කාව දන්නවනේ? කවුද? බුදුරජාණන් වහන්සේට නින්දා කරන්න ආපු කෙනෙක්. මෙයා කොහොමද කරේ? දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනින් හවසට කට්ටිය යද්දි එයා ඒ විහාරස්ථානට පේන්න එනවා. ආයේ උදේට මිනිස්සු එද්දී විහාරේ පැත්තේ ඉඳලා අර මිනිස්සුන්ට පේන්න යනවා. ওই විදියට හවසට එනවා මිනිස්සුන්ට පේන මගදී හැරිලා යනවා. විහාරෙටම එන්නේ නැහැ. ආයෙ මගදී හැංගිලා ඉඳලා මිනිස්සු එද්දී ආයෙ යනවා. ඔන්න දැන් ටික දවසක් ওই විදිහට කරනවා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ධර්මමිතියකුත් බැඳගෙන ඇවිල්ලා කියනවා මේ දරුවා බුදුරජාණන් වහන්සේගේ කියලා. ඇයි සැක ඇති වෙන විදිහට තමයි කටයුතු කරේ. සැක ඇති වෙන විදිහ. ඇයි ඒක මිනිස්සුත් ටක් ගාලා මොකද කරන්නේ? විශ්වාස කරනවා. දැක්කනේ දැන් උදේ රෑ හවසට ආවා උදේට ගියා. ඒක ටක් ගාලා හිතට සැකයක් ඇති වෙනවා. හොයලා බලන්නෙත් නෑ අර මම අර අනිත් ධර්ම දේශනාවලදී කිව්වා වගේ අර අසන්න කියන්න කෙසේ කිව්වත් අසන්නාදී බුද්ධියෙන් අසන්න ඕන කියලා කිව්වනේ. දැන් මේක දැක්කත් මොකද කරන්න ඕන? හොඳට කල්පනා කරලා තමයි තීරණ ගන්න ඕන. වර්තමානයේ toy විදියට සමහර උදවියට නිඳා කරන තැන් නැද්ද? වර්තමානයේ තියෙනවා. ওই විදිහට කුමන්ත්‍රණය කරලා නිඳා කරන තැන් තියෙනවා. අන්න ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේටත් නිඳා කරන්න ආවා. හැබැයි සක්දෙව් රජු මීයේගේ රසක් අරගෙන ඇවිල්ලා අර ධර්මිතිය බලා බිමට දැම්මා. ඊට පස්සේ බොරුව දැන් තේරුණා. ටික දුරක් ගියා කෙලින්ම පොළොව පරාගෙන නිරයට යන්න සිද්ධ වුණා. එතකොට බුදුරජාණන් වහන්සේට ඔය වගේ නින්දාවක් ඇති වෙන්න හේතුව මොකක්ද? සසරේ කරපු අකුසල කර්මයක්. පසේ බුදුරජාණන් වහන්සේ නමකට දුස්සීලයි කියලා නිග්‍රහ කරලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට දුස්සීලෙක් කියලා නිග්‍රහ කිරීමේ විපාකය තමයි බුදු වෙලා මේ විදිහට නින්දා ලබන්න හේතු. අන්න දැන් හිතලා බලන්න සිල්වත් උදවියට නිග්‍රහ කරන්න ගිහිල්ලා විඳපු කර්මය තමන් පිටිපස්සෙන් ආපු වෙයි. හිතලා බලන්න. වර්තමානයේ බොහෝ දෙනෙක්
තමන්ට ඇහෙන දේවල් අනුව, දකින දේවල් අනුව, හිතන දේවල් අනුව සිල්ලතුන් වහන්සේලාට කොච්චර නිග්‍රහ කරනවද? ලොකුවට කතා කරලා කියනවා. සමහර ඒවා දැක්කා වගේ කියනවා. හැබැයි කොහොමද විපාකේ නැහැටි? කොයි විදිහටද විපාකේ නැහැටි? විපාකේ එද්දී ඒක 100 ගුණයෙන් වැඩි වෙලා ඉන්නේ. ඒක නිසා නොදැන කාටවත් නිඳා කරන්න යන්න එපා. ඔබට එනවා ඒක. ඒ කර්මය ඔබේ පිටිපස්සෙන් එනවා. නොදැන කවමදාවත් නිග්‍රහ කරන්න යන්න එපා. නිඳා කරන්න යන්න එපා කාටවත්. පිටිපස්සෙන් එද්දී ඒක හිතා ගන්න බැරි වෙනවා. ඒක නිසා ඒ කාරණාව හොඳට හිතට ගන්න. ඒ වගේමයි තවත් අවස්ථාවක මේ ලෝතර බුදුරජාණන් වහන්සේට තිබුණා හිසේ කැක්කුමක්. හිසේ කැක්කුමක් තිබුණා. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමා පෙර භවයක මේ බෝසතාණන් වහන්සේ මාළු අල්ලන තැනකට ගියා. මේ මාළු අල්ලන තැනකට ගිහිල්ලා දැන් මාළු උඩට ගත්තාම දැන් ගැහෙනවනේ, දඟලනවනේ. දැන් මෙහෙම ගැහෙද්දි දඟලද්දි ඒක දිහා බලලා සතුටු වුණා. ටිකක් චූටි සතුටක් ආවා. අර සතා දුක් විඳිනවා දැකලා. අර සතා දුක් විඳිනවා දැකලා ඇති වෙච්ච සතුට නිසා තමයි මේ හිසේ කැක්කුම හැදිලා තියෙන්නේ. මේ මරලක් නෙමෙයි. මරන්නෙත් නැතුව මේ හැබැයි අර සතා දුක් විඳිනවා දැකලා සතුටු වුණා. ඒකේ විපාකය තමයි හිසේ කැක්කුම හැදුනේ. තවත් ප්‍රශ්නයක් අහන්න වෙනවා. හිසේ කැක්කුම එහෙම තියෙනවද? තියෙනවද කියලා අහන්න වෙනවා. උත්තරේ හම්බුණා hina වෙන්න. එතකොට ඔය මොකක් නිසාද? ඔය ඔළුවේ කැක්කුම් හිසේ කැක්කුම් හැදිලා තියෙන්නේ. සසරේ සත්‍ය දුක් විඳිනවා දැකලා සතුටු වෙලා. සත්‍ය දුක් විඳිනවා දැකලා සතුටු වෙලා. දැන් උනත් ඔයගොල්ලෝ බලන්න දැන් උනත් ඒ දේ අපි කරන්නේ නැද්ද කියලා. සමහර වෙලාවට වැරදිකාරයෙක් සමාජයේ පව්කාර වැඩ කරන මිනිස්සෙක් එයාට දඬුවමක් දෙනවා දැක්ක ගමන් හරි එයාට අතපය කඩලා තියෙනවා දැක්ක ගමන් හරි මැරුණා කියලා හරි දැනගත්ත ගමන් හරි හොඳ වැඩි කියලා සතුට වෙන්නේ නැද්ද? හොඳ වැඩි ඔහොමමයි වෙන්න ඕනේ. ඕක වෙලා මදි කියලා හිතේ සතුටක් ඇති කරගන්නේ නැද්ද? බලන්නකො මේ අහක යන කුණුනේ ඇඟේ දාගන්නේ නේ. අහක යන අකුසල් තමයි මේ ඇඟේ දාගන්නේ. එහෙම කරන්නේ නැද්ද? කරලම නැද්ද? කරලා තියෙනවා නේද? බලන්න. තමන් මේ කොහෙවත් නැති අකුසල කර්මයක් තමන්ගේ කරේ දාගන්නවා. කවදාවත් මේ මොඩ වැඩි කරගන්න එපා. ඒගොල්ලෝ කරගන්න අකුසල කර්මී ඒගොල්ලෝ විපාකදී ඒගොල්ලන්ට ලැබේ. අපි කොහෙවත් නැති අකුසල කර්ම රැස් කරගෙන අපි ගෙවන්න ලැහැත්ති කරගන්න ඕනේ නැහැ. ඒක නිසා වෙන ඕන දෙයක් සමසිතින් බලන්න. සමසිතින් බලන්න. එතකොට ඒ අකුසල කර්ම තමන්ට රැස් වෙන්නේ නැහැ. ඔය විදිහට බුදුරජාණන් වහන්සේට අකුසල කර්ම විපාක දුන්න අවස්ථා 12ක් තියෙනවා. ඒ ඔක්කොම සසරේ කළා වූ අකුසල කර්ම වල විපාක. එතකොට තව අවස්ථාවක් තියෙනවා. දැන් සමහර උදවියට ලද සම්පත් පරිභෝග කරන්න සිත් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලැබිලා තියෙන සම්පත් පරිහරණය කරන්න සිත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් හිටියා සිටුවරේ. එයා මේ ඒකට හේතුව තමයි තමන්ගේ බිරිඳට කිව්ව දන් දෙන්න කියලා. දන් දෙන්න කියලා කිව්වා.
ඊට පස්සේ මෙයා ගමනක් ගිහිල්ලා ඉද්දි ඊට පස්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීලා තිබ්බා. දැන් පාත්‍රයේ දිහා මෙයා බලනවා. මගදී හම්බ වෙනවා. පාත්‍රයේ දිහා බලලා හිතනවා අපරාධ මේ දුන්නේ සේවකයෙකුට දුන්නා නම් වැඩක් හරි කරගන්න තිබ්බා. ඔන්නම හිතුවා. ඊට පස්සේ ගෙදර ආවා. ඔන්න දැන් අර දන් දෙන්න කිව්ව නිසා තමන්ගේ බිරිඳට දන් දෙන්න කිව්ව නිසා ඊළඟ භවයේ ඇති තරම් දේවල් ලැබුණා. සිටු පවුලක උප්පත්තිය ලැබුණා. හැබැයි අර දුන්න දේ දැකලා නැවත පසුතැවුණු නිසා පරිහරණය කරන්න සිත් පහළ වෙන්නේ නැත. ඔන්න බලන්න පාකේ නැහැ. ඔය දන් දීලා නැවත පසුතැවෙන උදවියට සසර දේවල් ලැබුණට පරිහරණය කරන්න හිත් පහළ වෙන්නේ. සමහර උදවියට ලක්ෂ ගණන් කෝටි ගණන් තියෙනවා. හැබැයි ඒවත් සැප විඳින්න පාවිච්චි කරන්නේ නැහැ. වාහන තියෙනවා. හැබැයි යන්නේ බස් එකේ. නැත්තම් බයික් එක. නැත්තම් පොඩි වීල් එක. කන්න බොන්න ඇති තරම් සල්ලි තියෙනවා. හැබැයි චූටි පොඩි දෙයක් තමයි හදාගෙන කන්නේ. බැංකු පොත්වල සල්ලි ඕන තරම් තියෙනවා. බෙහෙත් ගන්න ගියොත් චූටිම දැනකට තමයි ගිහිල්ලා බෙහෙත් ගන්න. හිත් පහළ වෙන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතා හදාගන්න මූලික අවශ්‍යතා තියෙනවානේ. ඒ පහසුකම් ටික හදාගන්න හිත් පහළ වෙන්නේ නැහැ. හැබැයි මුදල් තියෙනවා. එහෙම උදවිය නැද්ද? එහෙම උදවිය නැද්ද මේ ලෝකේ? දේවල් තිබුණාට ඒ දේවල් පරිහරණය කරන්න හිත් පහළ වෙන්නේ. ඒ ඔක්කොටම හේතුව තමයි සසරේ දන් දීලා පසුතැවිලා තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ අර දන් දෙද්දී මොකද්ද? දන් දෙන්න කලිනුත් හිත් පහදවා ගන්න ඕනේ. දන් දෙන මොහොතේ හිත් පහදවා ගන්න ඕනේ. දන් දීලත් සතුටු වෙන්න ඕනේ. අන්න ඒකයි එහෙම කියන්නේ. දන් දීලත් සතුටු වෙන්න ඕනේ කියන්නේ ඒකයි. සමහර දෙනෙක් බොහෝ දෙනෙක් කරන්නේ දන් දීලා ඉවර වෙලා පරාද මෙච්චර වේදම් වුණානි කියලා හිතනවා. හිතපු ගමන් අර ඔක්කොම ඉවරයි. හිතපු ගමන් සියල්ල ඉවරයි. ලැබෙනවා පරිහරණය කරන්න හිත පහළ වෙන්නේ. ඒක නිසා දන් දුන්නොත් දන් දෙනවා නම් මේ අවස්ථා තුනේදීම හිත සතුටු කරගන්නට ඕන. ඔන්න ඊළඟ කාරණා. ඒ වගේමයි දැන් සමහර උදවියට දරුවෝ නැහැ. සමහර උදවියට දරු සම්පත ලැබෙන්නේ නැහැ. මොකක් වෙන්නේ නැද්ද විපාකේ? මේ දරුවෝ නැලබුණු හිටියා එක සිටුවරයේ. මෙයා පෙර භවයක තමන්ගේ සහෝදරියේ දෙන්න මරණයටපත් වෙනවා. ඒ දෙන්නගේ දරුවා මෙයාට හදාගන්න ලැබෙනවා. දැන් මෙයා මේ දරුවට ලොකු මුදලක් දැන් තියෙනවා. මෙයා කල්පනා කරා දැන් දරුවා ලොකු වෙනවා. ලොකු වුණාට පස්සේ මේ මුදල් ටික මට මෙයාට දෙන්න වෙනවා. ඒක නිසා ලොකු වෙන්න කලින්ම මෙයාව මරන්න ඕන කියලා. ඊට පස්සේ මෙයාව මරනවා. මෙයාව මැරුවා. ඊළඟ භවයේ උපත ලැබුවා. හැබැයි ළමයි ඔන්න සසරේ ඔය ආකාරයේ විපාක කරලා තියෙනවා නම් දරු උප්පත්තිය නැහැ. එක්කෝ කුමන හෝ සත්වයන්ගේ කුඩා හිතන්නකෝ දැන් බල්ලෙක් කියලා බල්ලගේ බලු පැටව ටික මරනවා. ඊළඟ භවවල
මනුස්සාත් භාවයක් ලැබුවත් දරුවෝ නැහැ. ඕනෑම සත්‍යයේ ඒ පැටව මරණවා නම් කවමදාවත් සසරේ බොහෝ ආත්ම භාවවල දරු සම්පත්තිය නැහැ. අපි කල්පනා කරන ඇයි කියලා විපාකේ ඕක. Taman කරපු අකුසල කර්මයක්. ඒ විතරක් නෙමෙයි සමහර උදවියට දරු සම්පත ලැබෙනවා. හැබැයි දරුවන් කුඩා කාලයේම දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා. චූටි කාලේම ඈත් වෙනවා. සෙනෙහස ආදරය සෙනෙහස දෙන්න විදිහක් නැති වෙනවා. එක්ක ළමයි ඉන්නේ වෙන කොහෙවත් දෙමව්පියෝ ඉන්නේ වෙන කොහෙවත්. ඇයි? ඒකට හේතුව ඇයි? ඒකට හේතුව තමයි සසරේ සත්‍යයන්ගේ දෙමව්පියන්ගෙන් දරුවෝ වෙන් කරලා දරුවන්ගෙන් දෙමව්පියෝ වෙන් කරලා. ඒකේ විපාකේ තමයි අර බලු පැටව පූස් පැටව පන්සල ගාවට එහෙම ගෙනල්ලා දාන්නේ නේ හොඳම තැන කියලා හිතන්නේ පන්සල. ඒක නිසා දරු පැටවුව ඒ පොඩි පැටවුන් වෙන් කරලා තමයි ගෙනල්ලා දාන්නේ. දැන් අම්මගෙන් තාත්තගෙන් වෙන් කරලා නේ ගේන්නේ. එහෙනම් ඒ විදිහටමයි විපාක ලැබෙන්නේ. අපි හිතනවා හරි සුළු දෙයක් කියලා. දැන් බේරුණා හරි ඒ කරදරෙන් පූසාගේ කරදරෙන් පූස් පැටවුන් කරදරෙන් බලු පැටවුන් කරදරෙන් බේරුණා. දැන් මේ කවුද වෙන් කරන්නේ? දරුවෝයි දෙමව්පියෝයි. මේ දරුවෝයි දෙමව්පියෝයි වෙන් කිරීමේ විපාකය සසරේ එනවා. තමන්ට දරුවෝ ලැබුණත් තමන්ගේ දරුවෝ තමන්ගෙන් ඈත් වෙලා යනවා. තමන් පුතෙක් හරි දුවෙක් වෙලා ඉපදුනත් තමන්ගේ අම්මා තාත්තා තමන්ගෙන් ඈත් වෙලා යනවා. ඔන්න විපාකෙ. හිතුවේ නෑ නේද කරද්දි? කරද්දි ඕක හිතන්නේ නෑ. හරි සරලවම තමයි දේ කරන්නේ. චූටි ප්‍රශ්නයක් හරි ප්‍රශ්නේ බේරුණා. ආමුදුරු කොහොමද දැන් බලාගන්නේ? පැටව ටික. එහෙම හිතුවා පන්සල් වල දැන් බල්ලෝ පූසෝ ඇති තරම් ඉන්නවා. හැබැයි ඔන්න එනවා විපාකේ. සසරේ කවද දරුවෝ ලැබුණත් අනිවාර්යෙන් දරුවෝ වෙන් වෙනවා ඈත් වෙලා යනවා. දෙමව්පියෝ ඈත් වෙලා යනවා. අන්න විපාකේ නැහැ. කොහොමද විපාක? හොඳයි නේද? තමන් කරපු විදිහටම මොකද උනේ? කරපු ආකාරයෙන්ම විපාකෙ පිටිපස්සෙන් ඇවිල්ලා පළ දුන්නා. අසාධාරණයක් ඉන්නේ මේ සබදාමින් කර්මේ. කරන විදිහටමයි ලැබෙන්නේ. කරන ආකාරයටම ලැබෙන්නේ. ඔන්න. තව අවස්ථාවක කුජුත්තරා කියලා හිටිය කෙනෙක් මෙයා කුදුයි. කුදු වෙලා දැන් කැත වෙලා. ඊට පස්සේ මෙයා මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා බලන්න. මෙහෙම වෙන්න හේතුව තමයි පෙර භවයක පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩලා තියෙනවා පින්ඩපාතේ. උන්වහන්සේ චුට්ටක් කුදුයි. කුදුනේ ඊට පස්සේ දානේ පිළි අරගෙන උන්වහන්සේ වැඩියට පස්සේ මෙයා මොකද කරේ? උන්වහන්සේ වැඩිය විදිහ අනුකරණය කරලා මෙන්න මෙහෙමයි උන්වහන්සේ වැඩි කියලා අනුකරණය කර කර hina වෙවි පහත් කරා. ඔන්න hina වෙවි මෙහෙමයි කියා උන්වහන්සේට පහත් කරා. දැන් ওই විදිහට සමාජයේ තව උදවිය අනුකරණය කර කර තව කට්ටියට මෙන්න මෙහෙමයි කියලා කියන්නේ නැද්ද? කියනවා නේද? අනිත් කට්ටියගේ ඇද මෙහෙමයි කියා ඇද කර පෙන්නන්නේ නැද්ද කට්ටිය? ඇද කර පෙන්නලා අන්තිමට එන්නේ කොහමද? ඇද කරම තමයි එන්නේ. කරන විදිහටමයි ලැබෙන්නේ. ඇද කරන්න එපා. තව කෙනෙකුගේ අඩුපාඩු
ඒ විදිහට පෙන්න පහත් කරන්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක විපාකෙ එද්දී හිතා ගන්න බැරි විදිහට එන්නේ. බලන්න චූටි දෙයක් කරේ. හැබැයි අන්තිමේට මුළු ජීවිතේම කුදුයි. ඇද කරනවද? කට්ටියට ඇද කරනවද? අද ඉඳන් නතර කරන්න. ඇද කරනවා නම් අද ඉඳන් නතර කරන්න. මොකද ඇද කරොත් එහෙම එන්නේ ඒ විදිහටම එනවා ඔබ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේමයි තව අවස්ථාවක කුඩා දරුවෙක් උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලැබපු ගමන් ඒ දවසේම කුණු ගොඩකට දානවා මේ දරුවා. ඉපදුන ගමන් ඒ දවසේම කුණු ගොඩකට දානවා. මොකක්ද විපාකෙ වෙන්නේ? විපාකෙ තමයි පෙර භවයක පිරිසක් වික්ෂු මහා සංඝරත්නයට ආර්ය මහා සංඝරත්නයට දන් දෙනවා. දන් දෙද්දී මෙයා මේක දකිනවා. මෙයා මේක දැකලා මෙයා කියනවා ඔය මුඩු මහණුන්ට දන් දෙනවට වැඩිය හොඳයි ඔය ආහාර ටික කුණු ගොඩකට විසික් කරා නම් කියලා. ඔන්න වචනයෙන් කරගත් අකුසල කර්මය. මොකක්ද කිව්වේ? ආර්ය මහා සංඝරත්නයට දන් දෙනවා දැකලා කිව්වා ඔය මුඩු මහණන්ට දන් දෙනවට වඩා හොඳයි ඔය ආහාර කුණු ගොඩකට දාන එක කියලා. එහෙම වචනයෙන් කිව්වා විපාක විදියට ලැබුණා. කොහොමද? ඊළඟ භවයක මනුස්සාත්ම භාවයක් ලැබුවත් ඉපදුන දවසේම කුණු ගොඩේ. කොහොමද විපාකේ නැහැ? වර්තමානයේ කී දෙනෙක් නම් මේ ආර්ය මහා සංඝරත්නයට දන් දෙන ඒවට කොච්චර නිග්‍රහ කරනවද? කොච්චර නිග්‍රහ කරනවද? අන්තර්ජාලයේ බැලුවොත් ඇති තරම් තියෙනවා නිග්‍රහ කරන ඒවා. බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන ඒවා, ධර්මයට නිග්‍රහ කරන ඒවා, ආර්ය මහා සංඝරත්නයට නිග්‍රහ කරන ඒවා ඇති තරම් තියෙනවා. එතකොට හිතලා බලන්න. ඒවා දැකලා සමහර කට්ටිය ඒවා අනුමෝදනොත් වෙනවා. ඔව් නේද ඇත්තනේ කියලා කමෙන්ට් එකකුත් දානවා. දෙනවලදී හොඳයි නිකන් හිටියානම් කීකියා විවිධ දේවල් කියා දානවා. අනුමෝදන් වෙනවා දැකලා. මේ අකුසල කර්මයක් තමයි මේ අනුමෝදන් වෙන්නේ. හිතන්න අර විදිහට වචනයක් කියලා කුණු ගොඩට විසිකුණා නම් මේ විදිහට මේ වර්තමානයේ අකුසල් කරගන්න උදවිය කොහෙ ගිහිල්ලා ඉපදෙයිද? හිතන්න. කවමදාවත් ආර්ය මහා සංඝරත්නයට පූජා කරන දෙයක් ගැන හිතලා ගැටෙන්න එපා. චුට්ටක්වත් දසමයක්වත් ගැටෙන්න එපා. ඒ දේවල් දැකලා සතුටු වෙන්න හුරු වෙන්න. ඒ දේවල් දැකලා අනුමෝදන් වෙන්න හුරු වෙන්න. එහෙම නැතුව ඒ දේවල් දැකලා හොල්ලන්න නම් එපා. මම මේ ළඟදී දැක්ක බොහොම ලස්සන විහාරයක් හදනවා. ඒ විහාරය ලොකුවට ලස්සනට හදනවා. හිතා ගන්න බැරි විදිහට. ඒක දැකලා සමහර කට්ටිය යන ගම මෙච්චර මොකටද කියනවලු. ඒක දැකලා ඊට පස්සේ ඒ විහාරස්ථානයේ නාමඳුරෝ එතන බෝඩ් එකක් ගහලා මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන දේවල් දැකලා හිත පහදවා ගන්න හොල්ලන්න එපා කියලා. හොල්ලලා අකුසල් කරගන්න එපා කියලා. කොහොම හිතෙනවා සමහර උදවියට. විහාරස්ථානයක් හදද්දී උනත් මොකටද මෙච්චර කියලා අහනවා. සැප විඳින්නද කියලා.
බුද්ධ ශාසනයෙ මේ දේවල් කරන්නේ. ඒ කරන හැමදේම බුද්ධ ශාසනය වෙනුවෙන්. දැකලා අනුමෝදන් වෙලා බොහෝ පිනක් කරගන්න අවස්ථාව තියෙද්දි මෙච්චර මොකටද කියලා අකුසල් කරලා පූල්ලලා නිරේ යනවා බොහෝ දෙනෙක්. කවමදාවත් ඔබ ඒ අකුසල කර්මී කරගන්න එපා. කොහේ හෝ බුද්ධ ශාසනය වෙනුවෙන් දෙයක් සිද්ධ වෙනවා නම් දැකලා සතුටු වෙන්න. ඒ පින අනුමෝදන් වෙන්න ඔබට ඒක දැකලා සතුටු වෙලා පින් රැස් කරගන්න අවස්ථාව තිබෙනවා. ඒක නිසා කවමදාවත් මේ දේවල් දැකලා හූල්ලලා අකුසල් කරගන්න එපා. ඒ වගේමයි ඔබ දන්නවා පූතිගත්ත තිස්ස තෙර. ඔබ දන්න හැමෝම දන්න කතාව. උන්වහන්සේට මොකද වුනේ? ශරීරයේ චූටි චූටි බිබිලි හට ගන්න පටන් ගත්තා. ඒ චූටි චූටි බිබිලි චුට්ට චුට්ට ලොකු වුණා. ලොකු වෙලා මොකද වුනේ? පැසෙව්වා, කැඩිලා මුළු ශරීරේම මොකද වුනේ? වහනවා. කවුද අවසානයේ සැලකුවේ? බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා තමා ධර්මයේ දේශනා කරලා උන්වහන්සේව පිරිසුදු කරලා ධර්මයේ දේශනා කරාට පස්සේ උන්වහන්සේ රහත් වුණා. හැබැයි ඒ විදිහට මුළු ශරීරයම වන වෙන්න කරගත් අකුසල කර්මය මොකක්ද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කියන්නේ මේ කල්ප ගානකට පෙර මෙයා වැද්දේ මොකුම් මරුපුද පක්ෂයෙන් මරුපු. මෙයා වැද්දේ පක්ෂයෙන් මරුපු. පක්ෂයෙන්ව අල්ල ගන්නවා, අල්ලලා ගෙනල්ලා තියා ගන්නවා. මරන්න බෑ, ටික කාලයක් තියාගන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? තටු කඩලා ඒ කකුල් කඩලා තියාගන්නවා. මාස ගණන් තියාගන්නවා. අර කඩපු කකුල් තටු කුණු වෙනවා. හැබැයි දුක් විඳ විඳ මාස ගණන් තියාගන්නවා. ඒකේ විපාකේ තමා කල්ප ගානකට පස්සේ මේ විදිහට උන්වහන්සේට බලන්න සත්ත්ව ඝාතනය කරලා සත්තුන්ට දුක් දීලා ලැබෙන විපාකය. දැනටත් කී දෙනෙක් නම් ওই විදිහට සත්තුන්ට කරදර විපත් ඇති කරනවා. සමහර සත්තු Tamanට කරදරයක් විපතක් වුණාම සමහරලාට පොරවෙන් ගහලා මරන්නේ. ඔය වගේ කට්ටිය ඉන්න මන් දැකලා තියෙනවා. එක බල්ලෙක් හිටියා මම මගේ ඇස් දෙකට දැක්කා පොර පාර සතාගේ. ඊට පස්සේ මම තමයි බෙහෙත් කරේ. ඉතින් හිතන්න ඔය වගේ කී දෙනෙක් සත්තුන්ට කරදර විපත් ඇති කරනවා. සර්පයෙක් ගෙදරට ආපුවම මොකද කරන්නේ? අනිවාර්යෙන්ම ගහලා මරනවා. ඒකනේ කරන්නේ. අර මොකද්ද වැකියකුත් තියෙනවනේ. මොකද්ද ඒ වැකිය? දැන් කියන්නේ නෑ ඒකනේ. දැන් කියන්නේ හැබැයි සර්පය ආපු ගමන් ඒක තමයි ඔළුවට එන්නේ. ඔළුවට එවිලා මොකද කරන්නේ? අර සතාව ගහලා මරනවා. විපාකේ නා පිටිපස්සේ. ඔය කතාව නිර්මාණය කරපු කෙනා අද කොහෙද? දැන් ඔය සමාජයේ තියෙනවනේ කතාවක් සර්පයෙක් ගැන, සර්පයෝ ගැන, සර්පෝ දැක ගාම. ඒ කතාව නිර්මාණය කරපු කෙනා අද කොහෙද? අනිවාර්යෙන් නිරේ. අනිවාර්යෙන් නිරේ අද. මොකද හේතුව ඒක නිසා බොහෝ දෙනෙක් අකුසල් කරගන්නවා. ඒක නිසා අකුසල් කරගෙන නිසා අද එයා නිරේ. එක ළමයෙක් හිටියා. ඒ ළමයා කුඩා කාලේම
ඇක්සිඩන්ට් එකක් වෙනවා ශරීරය කෑලි කෑලි වලට කැඩිලා තමයි මරණයටපත් වෙන්නේ. ඊට පස්සේ සමාධියෙන් බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් බලනවා ඇයි මේ පොඩි දරුවා මේ විදිහට ඇක්සිඩන්ට් එකක් වෙලා අනතුරක් වෙලා ශරීරයේ මේ අස්ථි කෑලි කෑලි වලට කැඩිලා මරණයටපත් වෙන්න සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ බලද්දී උන්වහන්සේ දකිනවා මෙයා පෙර භවයක බලව්වක සේවය කරපු කෙනෙක්. මෙයා උදැල්ලත් අරගෙන යද්දී වැඩට යද්දී කහ පාටට හුරු සර්පෙක් යනවා දකින්න. මොකද? ගැරන්ඩියා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අර උදැල්ලෙන් මේ සර්පයාව කෑලි කෑලි වලට කපලා මරණයටපත් කරනවා. අර සර්පයාව කෑලි කෑලි කරලා මරණයටපත් කිරීමේ විපාකය තමයි අර විදිහට අනතුරකට ලක් වෙලා ශරීරයත් කෑලි කෑලි වලට කැඩිලා මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට අද වර්තමානයේ කොච්චර අනතුරු සිද්ධ වෙනවද? අපි හිතුවද ඒක අනතුරක්වත් වෙද්දී ඇයි මේ දේ වුනේ කියලා? අපි කවදාවත් හිතුවද? අනිත් කෙනාට අපි දොස් කිව්ව හැර අනතුර සිද්ධ වෙන්න හේතුව අනිත් කෙනාට දොස් කියන්න හිව්ව හැර ඒ අනතුරට ලක් වුණ කෙනා සසරේ මොන වගේ අකුසල කර්මයක් කරලා තියෙන්නේ නැති කියලා අපි කවදාවත් හිතුවද? කල්පනා කරාද? ඒ පුද්ගලයා සසරේ කළා වූ අකුසල කර්මයක්මයි විපාක දීලා තියෙන්නේ. ඒක නිසා සත්ත්ව ඝාතනය කරද්දී හොඳට මේ කතා මතකේ තියාගන්න. විපාක එනවා පිටිපස්සේ. විපාක එනවා පිටිපස්සේ. විපාක එද්දී තනිවමයි විඳවන්න වෙන්නේ. මොහොතේ හිටියත්, අහසේ හිටියත්, පොළවේ හිටියත්, කොහේ හිටියත් තමන් කළා වූ අකුසල කර්ම වලින් බේරෙන්න නම් බෑ. එනවාමයි කොහේ හිටියත් එන. මේ වෙන කෙනෙක් කරපු දේවල්ද? වෙන කෙනෙක් කරපු දේවල්ද? නෑ. තමන්ම කරගත්තු දේවල්. තමන් විසින්ම කරගත්තු දේවල් තමයි බය වෙන්න මේ දේවල් වලට. අනේක කියන්නේ පවට බය වෙන්න ඕන කියලා. ලැජ්ජාව බිය ඇති වෙන්න ඕන කියන්නේ ඒකයි. හිරියතක් ඕන කියන්නේ ඒකයි අපේ ජීවිතේට. අපි අර මං මුලින්ම කිව්වා වගේ අනිත් හැම දෙයකම ඕන තරම් වෙලාව තියෙනවා. ප්ලෑන් උත් ගහනවා. හැබැයි මොන ප්ලෑන් ගහුවත් ඊළඟ භවයට ප්ලෑනක් නේ. මේ ජීවිතයේ ප්ලෑන් ගොඩයි. හැබැයි ඊළඟ භවයට ප්ලෑනක් නැහැ. ඊළඟ භවයේ කොහෙද කියලා ඉපදෙන්නේ කියලා අදහසක් නැහැ. ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න පළවෙනි වතාවද සසරේ? නෑ. රැකියා කරන පළවෙනි වතාවද සසරේ? නෑ. දරුවෝ හදන පළවෙනි වතාවද සසරේ? නෑ. ගෙවල් හදන පළවෙනි වතාවද සසරේ? නෑ. මේ හැම දෙයක්ම ඇති වෙනකල් කරා. හැබැයි එක දෙයක් කරන්න බැරි වුණා. ඒ තමයි ධර්මයේ හරියට අපේ ජීවිතේට එකතු කරගන්න බැරි වුණා. සීලයන් ආරක්ෂා කරගන්න බැරි වුණා. අන්න ඒක නිසා තමයි අපි තාමත් මෙතන. ඒක නිසා මේ හැමදේම ඇති වෙනකම් කරලා ඉන්නේ අපි සසර. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක කඩිය රැලක් දකිනවා. දැකලා උන්වහන්සේ සිනහා වෙනවා. කඩිය ටික දැකලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා ඇයි මේ hina වෙන්නේ කියලා. එතකොට කියනවා මේ කඩිය රැලේ සක්විති රජකම නොලැබූ එක කඩියෙක්වත් නැහැ කියලා. සක්විති රජකම නොලැබූ එක කඩියෙක්වත් නැහැ කියනවා අර කඩිය රැලේ. එහෙනම් හිතලා බලන්න. තිරිසන් අපායේ ඉපදිච්ච ඒ සියලුම කඩියෝ සක්විති රජ වෙලා තියෙනවා නම් සසරේ මෙතන ඉඳගෙන ඉන්න ඔබ සක්විති රජ වෙලා නැත්නම් පෙර භවයන්ව.
සක්විති රජකමත් ලැබිලා අද මෙතන ඉඳගෙන ඉන්නේ මොකක් හරි මගදී වැරදිලා තියෙන නිසා නේ. අද දැන් කිසිම දෙයක් අපිට නැතුව මේ අපි මේ මෙතන ඉඳගෙන ඉන්නේ සක්විති රජ වෙච්ච ඔබයි. එහෙනම් මගදී කොතන හරි වැරදිලා තියෙනවා. ඒ වැරදිච්ච තැන තමයි අපි හදාගන්නේ. අන්න ඒකට තමයි මේ උතුම් ධර්මයේ තියෙන්නේ. ඒක නිසා මේ සසර බය ඇති කරගන්න. මොකද එහෙම නැතුව තවත් ඉස්සරහට ඔය විදිහට සසරේ යනවා හැර වෙනනම් විකල්පයක් නැති වෙනවා. ඒක නිසා පුළුවන් තරම් උතුම් සීලයන් ආරක්ෂා කරගන්න. පුළුවන් තරම් මේ පින් රැස් කරගන්න, කුසල් වඩන්න, ධර්මදේශනා පුළුවන් තරම් අහන්න, තමන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න. තමන් නිවැරදි වෙන්න උත්සාහ කරන්න. තමන් හරි කියලා හිතාගෙන ඉන්න මාන්නය ඉතින් අයින් කරගන්න. අයින් කරගෙන තමන් නිවැරදි වෙන්න උත්සාහ කරන්න. නිවැරදි වෙලා පුළුවන් තරම් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. ධර්මයට ලං වෙන්න. අන්න එහෙම වුණොත් තමා ඔබට මේකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ ඊළඟ භවයේ ඉපදුනා, ඉස්කෝලේ ගියා, රස්සා කරා, ගෙවල් හැදුවා, විවාහ වුණා, ළමයි හැදුවා. ළමයිගේ ළමයි ඊට පස්සේ ආයෙ බලාගත්තා. ඕකම තමයි යන්නේ. ඒක නිසා නැවතත් ඔය තැනටපත් වෙන්නේ නැතුව මේකෙන් මිදෙන්න උත්සාහ කරන්න. මම අර අනිත් ධර්ම දේශනාවල කිව්වා වගේ තව ටික කාලයයි අපිට තියෙන්නේ. මේ අවස්ථාව මග හැරුණොත් මහා කල්ප ගණන් බුදුවරු නැති තැන්වල තමයි උප්පත්ති ලබන්න වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පින් කරලා කුසල් වඩලා කොහොම හරි මේ ධර්මයේ අවබෝධ කරගන්න හිත් පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි විසින් රැස් කරගත්තා වූ කුසලානි සංසයන්ගේ බලයෙන් අද දවසේදී උපන් දිනේ සමරන ජී ප්‍රේමරත්න මාමා ඒ වගේම අයෝධ්‍යා තීනි නදුවන්ති තීනියක් මේ දෙදෙනාම අද දවසේදී උපන් දිනේ සමරනවා. මේ රැස් කරගත්තා වූ කුසලානි සංසයන්ගේ බලයෙන් මේ දෙදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා. කායික මානසික සැනසීම ලැබේවා. කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා. දෙවියන්ගේ රැකවරණයන් තුන්වනේ ආශිර්වාදය, ශ්‍රී මහා බෝධිනාථගේ ආශිර්වාදය, දල්ලා වහන්සේගේ පිහිටත් සෝභාදහමේ ආශිර්වාදයක් මේ දෙදෙනාටම ලැබේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම අපි විසින් රැස් කරගත්තා වූ මේ සියලුම කුසලානි සංසයන් නීතිය තමන්ගේ ජී පුංචි බණ්ඩා පියාණන්ගේ ප්‍රාණකාරයාට, ජී විසෝමනිකා මෑණියන්ගේ ප්‍රාණකාරයාට, ජී රත්නායක බණ්ඩා සහෝදරයාගේ ප්‍රාණකාරයාට, එන්.එන්. විමලසේන සහෝදරයාගේ ප්‍රාණකාරයාට, එහෙම චන්ද්‍ර පියාණන්ගේ ප්‍රාණකාරයාට, අලහකෝන් මෑණියන්ගේ ප්‍රාණකාරයාට, ලලිත් කුමාර සහෝදරයාගේ ප්‍රාණකාරයා ඇතුළු පින් බලාපොරොත්තුෙන් සිටිනා සියලුම ප්‍රාණකාරයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් එම සියලුම ප්‍රාණකාරයන් දුක් ඇතිස්සසිනාමින් අත මිදෙත්වා. සපවත් ආත්මවාසීන සපේ තව තවත් වර්ධනය වෙත්වා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවීස පැමිණියා වූ අජරාමර නිවන් සම්පත්තිය ලබා ගැනීමට මේ සියලුම කුසලානි සංසයන් සියලුම ප්‍රාණකාරයන්ට හේතු වේවා, වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම අපි විසින් රැස් කරගත්තා වූ මේ සියලුම කුසලානි සංසයන් සක්‍ර දෙවියන් වහන්සේටත්, සතරවරම් දෙවි දේවතාවුන් වහන්සේලාටත්, විශ්ව දෙවියන්ටත්, අල්පේසාක්‍ය මහේසාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත්, පින් බලාපොරොත්තුෙන් සිටිනා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ දිවස පාඩා වර්ධනය වෙත්වා.
ඕම් පතන්නා බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ සියලුම කුසලානිසංසයන් එම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටද හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. අවසාන වශයෙන් අපි විසින් රැස් කරගත්තා මේ සියලුම කුසලානිසංසයන් අපි සියලුම දෙනාටද නිවන් අවබෝධයේ පිණිසම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාවේ පින්කම අවසానයි.